ආයිබෝවන් මගේ යාළුව හැම දෙනාටම අපේ ඉසුවේරා YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ YouTube channel එක හරහා ඔයාලත් එක්ක කොරියාවේ ගෙවන ජීවිතය, විශේෂයෙන් කොරියාවේ student life එක වගේ දේවල් බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. අද නම් අපි දෙන්න මේ නිවාඩු දවසේ චුට්ටක් එළියට යන්න කියලා හිතුවා. හස්බන් එයාගේ කම්පැනියේ වැඩත් එක්ක ගොඩක් බිසි. මමත් කැම්පස් එකේ ෆයිනල් යය නිසා තිසීස් එකේ වැඩත් එක ගොඩක් කාර්යබහුලයි. ඉතින් අපි දෙන්න චුට්ටක් රීෆ්‍රෙෂ් වෙලා එන්න කියලා පොඩ්ඩක් එළියට යන්න හිතුවා. වැඩි දුරක නම් ගියේ නැහැ. අපේ ගෙවල් කිට්ටුව තියෙන පාක් එකකට තමයි අපි දෙන්න ගියේ. මේ ගෙවෙන්නේ කොරියාවේ සීත කාලයේ අවසාන භාගය. ඒ වුණාට සීතල නම් තාම තියෙනවා. බලන්න මේ කඳුවලත් හිම වැටිච්ච තාම ඉතුරු වෙලා තියෙනවා. කොරියාවේ ගොඩක් තැන්වල මේ වගේ පාක් අපිට බලා ගන්න පුළුවන්. නිවාඩු දවස්වලට කොරියානු ජාතිකයන්, ඒ වගේම විදේශිකයන් මේ වගේ පාක් වලට ඇවිල්ලා විනෝද වෙලා ව්‍යායාම එහෙම කරන්න පුරුදු වෙලා ඉන්නවා. දෙන්නත් එක්ක ටිකක් වෙලා ඇවිදිමු කියලා හිතාගෙන ගියාට මොකද මේ වෙලාවේ සීතල ටිකක් තදින් දැනුණා. අව්ව පායලා තිබුණට කන්ද නිසා මේ හරිය සීතල අපිට තදින් දැනුණා. ඒ නිසා අපි දෙන්න තීරණය කළා උඩහට ගිහිල්ලා ඉක්මනට පහළට යමු කියලා. මේ තියෙන්නේ මේ පාක් එකේ සිතියම. බලන්නකෝ කොච්චර දුර ප්‍රමාණයක් ඇවිදින්න තියෙනවද කියලා. තාම කොරියාවේ සීත කාලය නිසා ගස්වල කොළ එහෙම හැලිලා තියෙන්නේ. ඊළඟට එන වසන්ත කාලයේදී මේ ගස්වල කොළ ලස්සනට දළු දාලා, ලස්සන මල් පිපිලා, පාට පාට වර්ණ වලින් හැඩගැන්වුණාට පස්සේ හරිම ලස්සනයි මුළු පළාතම. හත්ති දාගෙන දෙන්නත් එක්ක මේ උඩහට යන ගමන් තමා ඉන්නේ. මේ දවස්වල කොරියාවේ අර ඈතින් පේන දැන්වීම් වගේ දේවල් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. බලමුකෝ ළඟට ගිහින් මොනවද තියෙන්නේ කියලා එකේ. සන්බුල් චුෂිම් කියලා තමා තියෙන්නේ. පහළිනුත් තියෙනවා සල්ලිප්චේ නන්බන් චීබෝ බේ තාරා කියලා. ඒ කියන්නේ මේ දවස්වල ගොඩාක් සීත කාලය. ඒ වුණාට ලැබුගිනි එහෙම ඇති වෙන්න පුළුවන් ප්‍රමාණය ප්‍රතිශතය ගොඩාක් ඉහළයි. ඒ නිසා මේ වගේ ප්‍රදේශයන් වලට ගින්නෙන් දැවෙන ද්‍රව්‍ය සහ දහනය කරන්න පුළුවන් ද්‍රව්‍ය විශේෂයෙන් ලයිටර්ස්, දුම් වැටි වගේ දේවල් ගේන්න එපා. ඒව සඳහා එහෙම ගෙනල්ලා අහුනොතින් වනාපදා වැළැක්වීමේ පනතට අනුව දඬුවම් නියම කරන දඬුවම් මෙහෙමත් පහලින් දාලා තියෙනවා. ඒකත් බලාගෙනම සීතලත් වැඩි නිසා අපි දෙන්න හිමීට පහළට ගිහිල්ලා වෙන තැනකට යමු කියලා තීරණය කළා. දැන් මේ යන්න පිටත් වුණා. යන ගමන් ඔයාලට චූටි පණිවිඩයකුත් දෙන්නම්කෝ. ඔයාලා දැනට කොරියාවේ අධ්‍යාපනය ලබනව නම් හරි, අධ්‍යාපනය ලබන්න එන්න බලාපොරොත්තු වෙනව නම් හරි, කොහොමද ඔයාලා ඒ සඳහා මුලින්ම සූදානම් වෙන්න ඕනි? මොනවද කොරියාවේ තියෙන විභාග? ඒ විභාගවලට අයදුම් කරන්න ඕනි කොහොමද වගේ දේවල් මේ YouTube channel එක හරහා මම ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි මේ යන්නේ අපි කලින් ගිහිල්ලා තියෙන තැනකට. හැබැයි මෙතන නම් අර පාක් එකේ තරම් සීතල නම් දැනෙන එකක් නැහැ. ගිහිල්ලා බලමුකෝ අපි කොහෙටද යන්නේ කියලා.
පේනව නේද? සීතල අඩු වුණාට කලින් වැටිච්ච හිම එහෙමත් තාම තියෙනවා. ඔන්න අපි දෙන්න අර ලස්සන තැනට ආවා. චූටි දියපාරකුත් එතන ගලාගෙන යනවා. මේ දියපාර ගලාගෙන ගිහිල්ලා වැටෙන්නේ ලොකු වැවකට. ඉස්සරහට බලමුකෝ මේ වැවෙත් ලස්සන අපේ. ඔන්න අපේ මහත්තයා නම් එක්සයිස් කරන්න පටන් ගත්තා. කොරියාවේ ඉන්න අය නම් දන්නවා හැම තැනම වගේ පාක්වල මේ වගේ එක්සයිස් කරන්න උපකරණ සවි කරලා තියෙනවා. ඉතින් ගොඩාක් අය නිවාඩු දවස්වලට වෙලාව තියෙන වෙලාවට ඇවිල්ලා මේ වගේ එක්සයිස් කරනවා. මේ තියෙන්නේ මම අර කලින් පෙන්නපු චූටි දියපාර ඇවිල්ලා වැටෙන වැව. මේ ගෙවෙන්නේ සීත ඍතුව නිසා ගස්වල කොළ එහෙම තවම නැහැ. ඉස්සරහට එන වසන්ත ඍතුවේදී ගස්වල කොළ දළු දාලා මල් පිපුණට පස්සේ මේ වැව ළඟට ගියාට පස්සේ දැනෙන හැඟීම විස්තර කරන්න වචන නැහැ. ඒ තරම් ලස්සන මුළු පළාතම කොළ පාටින් වැහෙන ලස්සන පරිසරයක් තමයි මෙතෙන්ට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. බලන්නකෝ යාළුවෝ කීප දෙනෙකුත් අපිට ඒ වෙලාවේ හම්බ වුණා. එයාලට නම් සීතල කියලා ගාණක්වත් නැහැ. වතුරෙමනේ ඉන්නේ ඉතින්. මෙයාලා දිහත් බලාගෙන ඉඳලා අපි දෙන්න එහෙමම ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.